හැමෝම ප්‍රාදේශීය සභා නගර සභා බලය පිහිටවීම ගැන ටිකක් අවධානයෙන් ඉන්න වෙලාවක ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අපේ අනුර දිසානායක ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ලොකු කණේ පාරක් ගැහුවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර දේශපාලනය ජාත්‍යන්තර රටවල් අතර ගනුදෙනු සිද්ධ වෙන ආකාරය පිළිබඳව සංවේදීව බලන ජනතාවට මේ සිදුවීම ඊටාම බරපතල ගණයේ අනාවරණයක් බවට පත් වුණා. ඒව ගැන වෙඩිය හිතන්නේ නැති ඔය ගංවල පොඩ්ඩක් ඔය දේශපාලනය කරගෙන කුණුහරුප කියාගෙන මෝඩය වගේ හැසිරෙන Facebook එකෙත් නිකන් මෝඩ කමෙන්ට් දාගෙන ඉන්න අයට නම් මේවා එච්චර ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. හැබැයි ලංකාව ලෝකෙත් එක්ක එකට එකතු වෙලා ගමනක් යන්න ඕනේ. එතකොට ලෝකේ සෑම රටක් එක්කම හොඳ යහපත් සෞඛ්‍යමත් සම්බන්ධතා පවත්වාගෙන යන්න ඕනේ කියලා විශ්වාස කරන කවර හෝ පාර්ශවයකට නම් මේ රුසියානු තානාපතිවරයාගේ කතාව ටිකක් බැරෑරුම්ම විමසන්න ඕනේ සැලකිල්ලට ගන්න ඕන කතාවක්. අපි මුලින්ම මේ කතාවට ගිහින් බලමු. මේක දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වෙච්ච පුවතේ ඒ රුසියානු තානාපතිවරයා කියන කොටස තමයි ඔබට දැන් මේ දකින්න ලැබෙන්නේ. On the 1st of October, I visited your newly elected president, Honorable Mr. Dissanayake, and I just handed over invitation from President Putin to invite His Excellency to travel to the Russian Federation, to Nizhny Novgorod, to participate in this BRICS summit. We were communicating, I came with interpreter. Hope the interpreter was translating correctly. He said to me he cannot visit Russia because of upcoming general elections in your country. A country which wishes to be a part of BRICS must get the status of dialogue partner and observer and so on. And for membership and for other steps, you should get consensus of other member states, not only Russia, because Russia, China, other countries, they support this Sri Lanka. But also there is necessary to make necessary steps from your side. If you are interested, are you interested? I don't feel it. Please make some practical steps. And we also expect your country to be more active in terms of Shanghai Cooperation Organization. ඔබ දැකපු විදිහට ඒ වැඩසටහනේදී යම් පුද්ගලයෙක් අහනවා අපි කවද්ද BRICS එකේ එකතු වෙන්නේ කියලා. එතකොට රුසියානු තානාපතිවරයා කියනවා මගෙන් මේ ගැන ගොඩක් අය අහනවා. අලුත් ජනාධිපති අනුර දිසානායක පත් වෙච්ච වහම රුසියානු ජනාධිපතිවරයා විසින් ලබා දීපු ආරාධනයක් එක්ක මං ගියා ඌ හම්බ වෙන්න. ගිහිල්ලා මම BRICS සමුළුවට එන්න කියලා ආරාධනා පත්‍රය දුන්නා. එතකොට එයා කිව්වා මට මහචන්දයක් එනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. ඒ කියන්නේ මට නම් එන්න වෙන්නේ නැහැ කියලා Tamanට දැනුම් දුන්නා කියලා රුසියානු තානාපතිවරයා කියනවා. ඔහුට ඇත්තටම මේ වගේ දෙයක් ජනාධිපතිවරයා විසින් කියවුවාද නැද්ද කියන එක සම්බන්ධයෙන්ුත් නිකන් හරිම ප්‍රශ්නකාරී තැනක්. ඒ කියන්නේ ජනාධිපති කෙනෙක් ඒ වගේ පිළිතුරක් මේ වගේ කාරණාවකදී දෙනවාය කියන එකකවත් ඔහුට හිතා ගන්නත් බෑ. ඒකින්ද ඔහු කියනවා ඇත්තටම මේ එහෙම දෙයක් ජනාධිපතිතුමා කිව්වද නැද්ද දන්නෙත් නෑ. මේ භාෂා පරිවර්තකයා හරියට ඒක කමියුනිකේට් කරාද නැද්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා වගේ කතාවක් කියලා ඔහු උත්සාහ කරනවා මේ වගේ ජනාධිපතිලා මේ විදිහට කතා කරනවද කියන එක සමාජයට කියන්න. දැන් මේ කතාව එළියට අවිල්ලා පැය ගාණක් ගත වෙලා ජනාධිපති කාර්යාලයේ පැත්තෙන් ජනාධිපති මාධ්‍යංශයෙන් පැත්තෙනුත් කිසිම පැහැදිලි කිරීමක් මේ කතාව සම්බන්ධයෙන් නැහැ. මම දන්නේ නැහැ මේ වීඩියෝ එක කරලා ඉවරලා හිටවු අනිද්දා වෙනකොට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් එයිද කියලා. නමුත් පේන්න තියෙන හැටියට නම් භාෂා පරිවර්තකයා අනුර දිසානායක කියපු කතාව හරියටම පරිවර්තනය කරලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා කියලා තියෙනවා මට මහත් ඡන්දේ කරන්න වෙන හින්දා මහමැතිවරණයක් වෙන හින්දා BRICS සමුළුවට නම් මට සහභාගී වෙන්න බෑ කියලා. එතකොට මේ ආණ්ඩුවේ දේශපාලනය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ස්මෘත්තාවටම ගිහිල්ලා ඉන්න පිරිසට හිතෙන්න පුළුවන් අපි මොකටද මේ එකපාරම රුසියාවේ ජනාධිපති අපිට ආරාධනා කළා කියලා රුසියාව යන්නේ මොකටද? ඔය BRICS කියන්නේ මොකද්ද? ඔය වැදගත් සංවිධානයද? අපිට ඔය වැඩක් නැහැ. ඊට වඩා වටිනවා මේ කොහේරි නගරයකට ගිහිල්ලා ජනාධිපතිතුමා නිකන් පොඩි කයිවාරු ටිකක් කෙල්ලලා එන එක. ඒකෙන් ඡන්ද ටිකක් හරි හම්බ වෙනවා. රුසියාව ගියා කියලා මොනවද හම්බ වෙන්නේ කියලා වගේ කතාවක් ගොතන්න ගොඩනගන්න ඉඩ තියෙනවා. මොකද ඒක සාමාන්‍ය හැටියක්. ඒක සාමාන්‍යයෙන් ඔය JVP එකේ ඒ කාලෙම හිටපු කාඩර් එක ඔය වගේ මෝඩයෝ නෙමෙයි. නමුත් JVP එකට මෑතකදී එකතු වෙච්ච අර බයි කාඩර් එක, ඒ කියන්නේ තනින් තනට පැන ඉන්න බයි කාඩර් එක මේ වගේ මෝඩ කතා කියන්න සහ මෝඩ විදිහට තමන්ගේ රජාව ආරක්ෂා කරන්න උපන් අපන්නු. ඒ ගොංකම් හින්දා තමයි රාජපක්ෂලට තමන්ගේ දේශපාලනය අවසන් කරගන්න සිද්ධ වුණේ. ඒ මෝඩියෝ රැළම, ඒ වඳුරෝ රැළම ඒ විදිහටම අපේ අනුර දිසානායක මහත්තයා ළඟට ගිහිල්ලා දැන්
කඩු අරගෙන රජාව පරිස්සම් කරන්න මැස්සන්ට කඩුවෙන් කොටන අර වඳුරේ කතාවේ වගේ ෆයිට් එක පටන් ගන්න තියෙනවා. අපි ඒගොල්ලෝ ඔක්කොම පැත්තකට දාමු. අපි සාමාන්‍ය රටක් විදියට රාජ්‍යතාන්ත්‍රිකභාවය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේ සිදුවීම හරහා අපි උගතගත් යුතු පාඩම් මොනවද? සහ වහාම ජනාධිපතිවරයා සහ NPP රජය නිවැරදි කරගත යුතු තැන් මොනවද කියන සම්බන්ධයෙන් තමයි මම අද මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්නගත බ්‍රික්ස් සමුළුව පහුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 22 ඉඳලා 24 වෙනකන් රුසියාවේ කරසාන්වලදී පැවැත්වුණා. ඇත්තටම මේ සමුළුවට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව කියන බ්‍රික්ස් ප්‍රධාන රටවල් වල රාජ්‍ය නායකයින් පැමිණියා. ඊට අමතරව ඒ සමුළුවට සහභාගී වෙන්න කියලා රුසියාවේ ජනාධිපතිතුමා විසින් ආරාධනා කරපු රටවල් ගණනාවක රාජ්‍ය නායකයෝ රජයේ ඉහළ පෙළේ නියෝජිතව මේ සමුළුවට පැමිණියා. මොකද්ද මේ බ්‍රික්ස්? සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු ගණනාව පුරාම යුරෝපය කේන්ද්‍රගත වෙච්ච ඇමරිකාව, කැනඩාව ඇතුළු උතුරු ඇමරිකානු රටවල් සහ යුරෝපීය රටවල් එකතු වෙලා හදාගත්ත ආර්ථික බලය තමයි ලෝකේ ප්‍රධානම බලය බවට පත් වුණේ. ඒගොල්ලෝ මහා දැවැන්ත ආර්ථික විදියට නිර්මාණය වුණා වගේම මහා දැවැන්ත මිලිටරි බලයක්, විශේෂයෙන්ම නේටෝ සංවිධානය වගේ මිලිටරි සංවිධාන බිහි කරගත්තා. ඒ වගේම ලොකු දැවැන්ත දේශපාලනික බලයක් ඒගොල්ලෝ කෙරෙහි කේන්ද්‍රගත කරගත්තා. එතකොට ඒවැ ප්‍රතිඵලයක් විදියට තමයි G7 වගේ සංවිධාන හැදිලා ඒවෙන් මේ ග්ලෝබල් ඩොමිනියන්ස් එකක් නැත්නම් ලෝකෙම පාලනය කරන්න පුළුවන් මට්ටමට මේ බටහිර බලතුන් ගොඩනැගුණා. හැබැයි පසු කාලීනව, ඒ කියන්නේ මේ මෑත කාලීනව අපි දැක්ක දෙයක් තමයි ඒ රටවල් අභිබවලා ආර්ථික අතින්, මිලිටරි වශයෙන් සහ දේශපාලනික බලපෑම් පැත්තෙන් රටවල් ගණනාවක් ඉහළට එසවෙමින් තියෙනවා. මේ ප්‍රධාන රටක් තමයි චීනය. ඊළඟට ඉන්දියාව සහ රුසියාව වගේම දකුණු අප්‍රිකාව කියන්නේ අර බටහිර බලවතුන්ට පරිබාහිරව ලෝකයේ අනෙක් අන්තේ ගොඩනැගෙමින් තිබෙන මහා දැවැන්ත ආර්ථික, දේශපාලනික සහ මිලිටරි බලයන්. මේ රටවල් එකතු වෙලා තමයි මේ බ්‍රික්ස් කියන නව සංවිධානය බිහි කළේ. මේ බ්‍රික්ස් කියන්නේ ඒ රටවල් වල මුලකුරු එකතු කරලා හදාගත්ත සංවිධානයක්. ඇත්තට මේ කතාව බොහෝ දෙනෙක් දන්නවත් ඇති. මොකද දේශපාලනය පිළිබඳ පොඩ්ඩක් හරි ඉන්ට්‍රස්ට් කෙනෙක් මොකද්ද මේ බ්‍රික්ස් කියන එක ගැන හොයලා බලලා හොඳ අවබෝධයකින් ඉන්නවා. නමුත් මම කවුරු හෝ අහම්බෙන් වගේ මේ වීඩියෝ එක බලනවා නම් ඌට දැනගන්න තමයි මේ බ්‍රික්ස් කියන එක පොඩ්ඩක් විස්තර කළේ. ලෝක ජනගහනය 45% විතර මේ කලාපයේ ඉන්නවා. ඒ කියන්නේ ඉන්දියාව, චීනය, රුසියාව සහ දකුණු අප්‍රිකාව මෑතකදී එක්වෙච්ච රටවල් එක්ක ඒ කලාපයන් එක්ක ගත්තාම ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 50%කට කිට්ටු වෙන්න මේ සංවිධානය නියෝජනය කරනවා. ඒකම ලෝක ආර්ථිකය ගත්තත් විශේෂයෙන්ම දළදේශීය නිෂ්පාදනයන් විදිහට අරගත්තොත් ඩොලර් ට්‍රිලියන 30කට ආසන්න ආර්ථික බලයක් මේගොල්ලෝ නියෝජනය කරනවා. ඒකට ඔබට හිතා ගන්න පුළුවන් කොච්චර දැවැන්ත සංවිධානයක් ගැනද අපි මේ කතා වෙන්නේ කියලා. මේක මේ නිකන් කට්ටිය එකතු වෙලා අපි අවසර පොඩ්ඩක් සෙට් වෙමු කියලා කට්ටිය ප්ලේන් වලින් රුසියාවට ඇවිල්ලා බහැලා පොඩි කයියක් ගහලා යන එකක් නෙමෙයි. මේක එහෙම සංවිධානයක් නෙමෙයි. මේක බොහොම කල්යල් බලලා බොහොම සූක්ෂම විදිහට රටවල් එක්ක සාකච්ඡා ගණනාවක් පවත්වලා නිර්මාණය කරගත්ත සංවිධානයක්. සා මේ සංවිධානය කෙරෙහි අපිට නිකන් උඩින් පල්ලෙන් බැලුවත් අපිට පේන්න තියෙන දෙයක් තමයි අපේ කලාපයට මේ සංවිධානයේ තියෙන වැදගත්කම. නිකමට හිතලා බලන්න. අපිට ආසන්නයේම ඉන්නේ ඉන්දියාව. අපිට චුට්ටක් එහයින් ඉන්නේ අපිට ගොඩාක් අපේ ව්‍යාපෘති සඳහා උදව් වෙච්ච අපේ රටේ ආයෝජනය කරන්න පෙළඹිලා තියෙන ප්‍රධාන පෙළේ රටක් තමයි චීනය. අපිට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන ප්‍රධානතම වරායක් තමයි මේ දකුණු අප්‍රිකානු වරාය. එතකොට යම් නෞකාවකට දකුණු අප්‍රිකාව වරායෙන් යම් සේවයක් ලබා ගත්තයින් පස්සේ කෙලින්ම ශ්‍රී ලංකාවේ කොළඹ වරායට එනකම්ම මැද්දේ එහෙම ලොකුවට වරායක් නැති බව ඔයගොල්ලන්ට ලෝක සිතියෙන් බැලුවොත් තේරෙයි. එතකොට දකුණු අප්‍රිකාවේ වරායයි අපේ කොළඹ වරාය අතර ඇති යුතු සහසම්බන්ධය කොච්චරක්ද කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ ඔයගොල්ලන්ට නිකන් ලෝක සිතියම පෙරලලා බැලුවත් තේරුම් ගන්න පුළුවන්. ඒකම මේ බ්‍රික්ස් රටවල් එකමුතුවට එකතු වෙච්ච අනිකුත් රටවල් ගත්තාම මේ රටවල් ලෝකයේ
එනර්ජි එක පැත්තෙන් නැත්නම් බල ශක්තිය පැත්තෙන් ප්‍රධාන පිළේ රටවල් සියල්ලම වගේ දැන් BRICS එක එකතු වෙන්න සාකච්ඡා කරගෙන යනවා. රටවල් ගණනාවක් එකත් එක්ක එකතු වෙලා තියෙනවා. නැගින වෙළඳ පොළවල් ගණනාවක් මේ BRICS එක එකතු වෙලා තියෙනවා. එතකොට මේ ඉන්දියන් සාගර කලාපේ ශක්තිමත් වරාය සැපයුම් කරුවෙක් විදියට ශක්තිමත් හවුල්කාරයෙක් විදියට සහ ආයෝජන සඳහා සුදුසු බිමක් විදියට අපි ගොඩනගෙනවා නම් BRICS සමග එකතු වීම අනිවාර්යයෙන්ම සිදු යුතු දෙයක්. හැබැයි මේ BRICS එක එකතු වෙන්න අපිට තියෙන ප්‍රධානම බාධකයක් තමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඒක වළක්වන්න දක්වන දායකත්වය. මොකද ට්‍රම්ප් ආපු ගමන්ම කිව්වා BRICS රටවල් වලට මම ගහනවා 100% ටැරිෆ් එකක් කියලා. ඒ කියන්නේ ට්‍රම්ප් කැමති නැහැ මේ BRICS එකතු වීමට. මොකද ඒක ඇමරිකාවේ ලෝක පාලන ශක්තියට ලොකු අභියෝගයක් එල්ල කරන සංවිධානයක්. එතකොට යමෙක් BRICS මගහරිනවා නම් ඒකෙන් අපිට කියන්න තියෙන දේ තමයි මෙයා නම් ඇමරිකන් හිතවාදී විදියට තමයි මේ සංවිධානය මගහරින්නේ. කවුරු හරි කෙනෙක් කියන්නේ මොකක් හරි රටක් BRICS වලට ජොයින් වෙන එක නැත්නම් BRICS කියන ඒ එකමුතුව මගහරිනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඇමරිකාවෙත් එක්ක වෙන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ කාගවත් ඉත්තු වෙන්න යන්න එපා. කියන්නේ මේ අපි ඇමරිකාවෙත් එක්ක වෙන එකවත්, අපි ඉන්දියාවෙත් එක්ක වෙන එකවත්, අපි චීනෙත් එක්ක වෙන එකවත්, අපි රුසියාවෙත් එක්ක වෙන එකවත් නෙමෙයි රටට යහපත් වෙන්නේ. අපි හැමෝ එක්කම ගනුදෙනු කරන්න ඕනේ. ඇමරිකා එක්සත් ජනපදයේ මොකක් හරි වැඩසටහනක් තියෙනවා නම්, ජනාධිපතිතුමාට නිල වශයෙන් ආරාධනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රටේ රාජ්‍ය නායකයා විදිහට ඔහු ඒට සහභාගී වෙන්න ඕනේ. චීනයේ එහෙම දෙයක් තියෙනවා නම් ඔහු සහභාගී වෙන්න ඕනේ. දැන් අපි දැක්කා වියට්නාමේ වෙසක් උත්සවයට අපේ ජනාධිපතිතුමා වියට්නාමයට ගියා. ඒ රටේදී ලොකු පිළිගැනීමක් ඔහුට හම්බුණා. වෙසක් බලන්න යනවද වියට්නාමයට කියලා අහනවනේ වෙන ජනාධිපති කෙනෙක් මේ වෙලාවේ මේ රටේ හිටියා නම් අනුර දිසානායක පාර්ලිමේන්තු දිනයකට කියලා කියනවා මේ වෙසක් බලන්න යන වෙලාවක්ද? මේ යන්නේ වෙසක් බලන්න නෙමෙයි කියලා තේරුම් ගත්තේ එයා හෙට ගියයින් පස්සේ. ඒ යන්නේ වෙසක් බලන්න නෙමෙයි. ඒ කියන්නේ ඒ රටවල් අතර තියෙන සංස්කෘතික බැඳීම හරහා තමයි ඔහු ඒ රටට යන්නේ. හැබැයි එතන තියෙනවා මහා දැවැන්ත ආර්ථික කතන්දරයක්. වියට්නාමය කියන්නේ දැන් ලෝකේ දියුණු වෙමින්ම පවතින අතිශය වර්ධනයක් සහිත ආර්ථිකයක්. එතකොට වියට්නාමයත් එක්ක අපේ රටත් එක්ක සම්බන්ධයක් හදාගන්න එක අපිට අතිශය වැදගත්. අපේ ජනාධිපති ඉන්දියාවට යනකොට, අපේ ජනාධිපති ජපානට යනවා නම්, අපේ ජනාධිපති දැන් මේ ඒටයිද්දට ජර්මනියට යනවා. ඒවා ඉතාම හොඳ දේවල්. අපි ඒවා අගය කරන්න ඕනේ. ඒ වට යන වියදම අපේ ජනාධිපතිතුමා මේ රටේ ඉඳලා ජර්මනියට යනවා නම් ජර්මනිය ගිහලා හොඳ හෝටලයක ඉන්න ඕනේ. හොඳ වාහනයක යන්න ඕනේ. හොඳ තැනකින් කෑම බීම ටික ගන්න ඕනේ. හැබැයි අපිට ඒව වැඩක් නැහැ. එතෙන්ට යන වියදම ඇත්තටම අපිට වැඩක් නැහැ. එතුමාගේ පවුලේ අයවයි එතුමාගේ වටේ ඉන්න මේ ඡන්දෙට උදව් කරපු අය කියන්නේ නැත්තම් අර මහින්ද රාජපක්ෂ රට ගියා වගේ. එතුමා ගිහිල්ලා හොඳ හෝටලයක නැවතිලා හොඳට කාලා බීලා හොඳ වාහනයක ගමන් ගිහිල්ලා ඒ අදාළ හම්බ වෙන්න ඕන ටික මිනිස්සු ටික හම්බ වෙලා අපේ රට ආර්ථික ප්‍රතිලාභ අරගෙන එනවා නම් ඒක තමයි රටට වෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ ගමන ගියේ අරයගෙන් සල්ලි ඉල්ලගෙන අපි ගිහිල්ලා හිටියේ ශ්‍රී ලාංකිකයෙක්ගේ ගෙදර. අයියා තමයි අපිට වියදම් කරේ. මම එදා උදේ ඇඳේ එයා ඇඳලා එයාගේ ගෙදර අල්මාරියේ තුන කෝට් එකක් ඇඳගෙන තමයි මං ජර්මනි ජනාධිපතිතුමාව හම්බෙන්න ගියේ. ඒ වගේ කතා කියන්න හොඳ නෑ. මොකද ජටක ජනාධිපති කෙනෙක් එහෙම පච වෙන්න ඕනේ නෑ. සහ රටක ජනාධිපති කෙනෙකුට එහෙම වෙන කට්ටිය පුද්ගලික වශයෙන් ඇවිල්ලා වියදම් කරන්න ඕනෙත් නෑ. අපේ රටේ ජනාධිපතිතුමා වියට්නාමයේ ගිය වෙලාවේ එතුමට ලංකාවට හදිස්සියෙ එන්න අවශ්‍යතාවයක් තිබ්බනම් ලංකාවේ ආණ්ඩුව තමයි මේ ප්‍රයිවට් ජෙට් එකට වියදම් කරන්නේ. අපි දන්නේ කවුද ප්‍රයිවට් ජෙට් එකට වියදම් කරපු කෙනා කවුද කියන එක අපිට හරියට පැහැදිලි නෑනේ. එහි සංවිධානයක් මොකක් හරි ඒකට වියදම් කරා නම් ඔහුන්ට අනිවාර්යයෙන්ම මොකක් හරි අපි කාට හරි වියදමක් දරන්නේ මොකක් හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ. අපි හිතමුකෝ ජයශාන්ත අයියා එහෙම බලාපොරොත්තු වෙන්නේ නැතුව යම් වියදමක් දරනවා වුණාට ලෝකේ අනික් රටවල් වල ලෝකේ කොහෙවත් ඉන්න මිනිස්සු එහෙම නිකන් වියදම් දරන්නේ නැහැ. ඒගොල්ලෝ මොකක් හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන තමයි මේ වියදම දරන්නේ. ජනාධිපති කෙනෙක් එහෙම ප්‍රතිලාභ වලට ලයබල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වගකීමට බැඳෙන්නේ නැහැ. පුද්ගලිකව එහෙම ප්‍රතිලාභ කාගින්වත් ගන්නෙ නැහැ. මම අතනින් මෙතෙන්ට යනකොට මට වාහනේ දෙන්නේ වෙන කෙනෙක්. යාගේ වාහනේට එයා තෙල් ගහන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මම ගිහලා නවතින්නේ මගේ යාළුවෙක්ගේ ගෙදර. ඒවා හොඳයි ඔක්කොම අපි පුද්ගලික සංචාරයක් යනකොට අපි පුද්ගලික මිනිස්සු විදියට. රටක ජනාධිපති කෙනෙක් රටකට ගියාම එහෙම බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති මේ විදියට යන්න ඕනේ. එහෙම යන්න ඕනේ ජනාධිපතිතුමා මගහැරගත්ත ප්‍රධානම ඉවෙන්ට් එකක් තමයි මේ BRICS සමුළුව රුසියාවේ තිබිච්ච. මම දන්නේ නැහැ රුසියාවේ ජනාධිපතිවරයා ඒක කොහොම පිළිගත්තද කියලා. මොකද අපි
ජනාධිපතිවරයා විදිහට රුසියානු තානාපතිවරයාට ඒක දැනුම් දුන්නායින් පස්සේ රුසියානු තානාපතිවරයා ඒක ඒ විදිහටම රුසියාවේ ආණ්ඩුවට දැනුම් දෙන්න ඕනේ. එතකොට රුසියාවේ ආණ්ඩුව ওই වගේ දේවල් කොයි විදිහට හිතනවද කොයි විදිහට ඒක තේරුම් ගනිද කියන එක අපි දන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී රුසියාව කියන්නේ අපි තරහ නොකර ගත යුතු කෙනෙක්. අපි ලෝකෙ කිසිම රටක් තරහ කරගන්න ඕනේ. ඒ වගේම රුසියාව, චීනය වගේ ප්‍රධාන පෙළේ බලවතුන් අපි තරහ කරගත යුතුම නැහැ. මොකද පහුගිය කාල වකවානු තිබ්බා සිකියුරිටි කවුන්සිලේදී. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අපිට විරුද්ධව යම් යම් යෝජනා එනකොට චීනය සහ රුසියාව එකතු වෙලා ඒ අපිට විරුද්ධ චෝදනා ඔවුන්ගේ නිෂේධ බලය යොදවලා අයින් කරගත්තා. අපිට විරුද්ධව චෝදනා විවිධ තැන්වලින් එනකොට කියන්නේ අපේ රටේ අපේ සමාජයට අපේ හමුදාවට විරුද්ධ වෙන්න පුළුවන්. අපේ රටට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ආපු වෙලාවලදී මේ රටවල් අපිට විරුද්ධව හිටපු කණ්ඩායමට එරෙහිව ෆයිට් කරපු රටවල්. එතකොට අපිට වගකීමක් තියෙනවා. සහ අපිට වුන් සමග වෙන බැඳීමක් තියෙනවා. ඒ රටවල් අපිට ආරාධනයක් කරාම මේ ආරාධනාව පිළිගන්න. පිළි අරගෙන ඒ රටට ගිහිල්ලා ඒ රටේ රාජ්‍ය නායකයාට ඒ හම්බ වෙලා අපේ රටට වැඩි ප්‍රතිලාභ අරගෙන ලංකාවට එනවා වගේම අපි ගියා අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා කියන පණිවිඩය දීලා ඒ රටේ රාජ්‍ය නායකයටත් යම් ගෞරවයක් ඇති වෙන විදිහට වැඩ කරන්න අපිට වගකීමක් තියෙනවා. අපේ රටේ රාජ්‍ය 나යකයා ඒක තේරුම් අරගෙන නැහැ. විශේෂයෙන්ම මේක හොඳටම පැහැදිලි විදේශ තානාපතිවරයෙක් විදිහට සාමාන්‍යයෙන් ඒ රට ඇතුලේ ඉඳගෙන ඒ රටේ ජනාධිපතිවරයාට මේ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ. ඔහුන්ට ඒක දැනුනේ නැත්තම්. දැන් මේ රුසියානු තානාපතිවරයා විසින් කියපු කතාව ඊටාම බරපතල කතාවක්. මම කියන්නේ ජනාධිපති අනුර දිසානායක මහත්තයාට මේ රුසියාවත් එක්ක ශ්‍රී ලංකාවේ තියෙන සම්බන්ධතා හැකියතාක් දියුණු කරගන්න උත්සාහ කරන්න. මොකද මම දැක්ක පහුගිය වසරේදී අපේ රුසියානු ශ්‍රී ලංකා වෙළඳාමත් යම් වර්ධනයක් ළඟා කරගෙන තිනවා. ඒක ඉතාම හොඳ දෙයක්. ශ්‍රී ලංකාවේ තේ වලට සහ ලංකාවේ නිෂ්පාදනයන් ගොඩකට රුසියාව ඇතුලේ අපිට වෙළඳ පොළවල් හොයා ගන්න පුළුවන්. ඒ වගේම රුසියාව කියන්නේ බලශක්ති කේන්ද්‍රයක්. ඔවුන් අඩු මිලට ගෑස් හදනවා. ඔවුන් අඩු මිලට තෙල් හදා ගන්නවා. අපිට පුළුවන් ඒවා අපේ රටට කොහොමද ගනුදෙනු කරන්න ඕන කියන තැනට එන්න. එතනදී අපි පොඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ ඇමරිකාව සහ යුරෝපය රුසියාවත් එක්ක තියෙන ආරෝව හින්දා පනවලා තියෙන සම්බාධකත් එක්ක අපිට ඒගොල්ලොත් එක්ක ඩිරෙක්ට් ඒ ගනුදෙනු කරන්න බෑ. නමුත් රටක් වුණාම ඉතින් පොඩ්ඩක් පොඩි වංගු ගහලා ලස්සන්ට වැඩේ කරගන්න පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක අපේ හැකියාවක් වෙන්න ඕනේ. මේ සියලුම තත්ත්වයන් යටතේ ඉන්දියාව මහ දැවැන්ත ලාභයක් උපයනවනේ. මේ රුසියානු යුක්‍රේන යුද්ධයත් එක්ක රුසියාවෙන් තෙල් ටික ගාන්ට ගෙන්නගෙන ඒ ටික හිමීට පිරිපහදු කරලා ලෝකෙට බෙදලා ඉන්දියාව ලොකු මැච් එකක් ගහනවා. හැබැයි එතනදී කවුරුත් ඉන්දියාවත් එක්ක තරහ කරගෙනත් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයත් බැලන්ස් කරගෙන යුරෝපයත් බැලන්ස් කරගෙන රුසියාවත් බැලන්ස් කරගෙන ගේමක් යනවා. තාම ඉන්දියාවට හරියට බැලන්ස් කරගන්න බැරි වුණේ පාකිස්තානයේ චීනයේ විතරයි. අර බෝඩ් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දේශ සීමා ගැටලු තියෙනවා. ඒකත් එක්ක ඔය රටවලුත් හිමීට බැලන්ස් කරගන්න තමයි සහ කරන්නේ. එතකොට ඒ අන්නේ වගේ පොඩි අපි ටිකක් හිතලා බලන්න අපි පොඩි රටක් බව ඇත්ත. නමුත් අපේ වරායවල් වල තියෙන වැදගත්කම ඉතා විශාලයි. ඒතර අපේ භූමියේ තියෙන වැදගත්කම ඉතා විශාලයි. අපේ ඛනිජ සම්පත් වල තියෙන වැදගත්කම ඉතා විශාලයි. එතකොට අපි බොහොම සූක්ෂම හිතුවොත් අපිට පුළුවන් මේ රට මීට වඩා ලොකු තැනකට අරගෙන යන්න. මම කාර්නිකෝ ඉල්ලන්නේ සල්ලි ඉතුරු කරගන්න කියලා නම් විදේශ සංචාරන ඔයා ඉන්න එපා. ඔයා ජනාධිපති. ඔයා මේ කොහෙවත් රටකට ගියේ නැහැ කියලා ඉතුරු කරගන්න ඔය ලක්ෂ 20-30න් අපිට එහෙම ලොකු දෙයක් කරන්න බෑ. ඔයා ලක්ෂ 30ක් හරි ලක්ෂ 50ක් හරි ලක්ෂ 100ක් හරි වේදම් කරලා රටකට ගිහිල්ලා ඒ රටෙන් අලුත් බිස්නස් ටිකක් අපේ රටට අරගෙන ආවොත් ඒ රටේ තියෙන ජොබ් ටිකක් අපේ රටේ කොල්ලෝ කිල්ලන්ට අරගෙන ආවොත් ඔයාට යන වියදම අපිට එතනින් කවර් වෙනවා. එහෙමයි රාජ්‍ය නායකයෝ වැඩ කරන්නේ. නැත්තම් ඔයා කොහේ හරි ගිහිල්ලා ඔය හිමීට ඔය පොඩි වෙච්ච ෂර්ට් එකක් ඇඳගෙන ගිහිල්ලා ඒ රටේ රාජ්‍ය නායකයාට අපහාසයක් වෙන විදියට ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා එහෙම වැඩ කරන්න යන්න එපා. හරිද? ඔයා යනකොට ලස්සන්ට මැදපු හොඳට පිළිවෙල ඇඳුමක් ඇඳගෙන යන්න ඔයාගේ පෙනුමට, කියන්නේ ඔයාගේ උසට ගැලපෙන විදියට, ඔයාගේ ඇඟේ ශරීරයේ හැඩයට ගැලපෙන විදියට, ඔයාව කැපී පෙනෙන විදියට ඒ කියන්නේ අනික් කට්ටියත් අතර තිබ්බහම මේ අන්නරය තමයි ජනාධිපති කියලා අඳුර ගන්න පුළුවන් වෙන විදිය ඇඳුමක් ඇඳගෙන
ලස්සන්ට ප්‍රතාපවත් එතෙන්ට යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ වාට ඉංග්‍රීසි බැරි වෙන්න පුළුවන්. හරිද? ඒක කිසිසේත්ම වාට බාධාවක් නෙමෙයි. හොඳ විශ්වාසවන්ත දක්ෂ භාෂා පරිවර්තකයෙක් අරගෙන යන්න. පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් අරගෙන යන්න ඔයාගේ ඇඳුම් පැළඳුම් ටික ඒ ටික මෙව කරගන්න කොහොමද කියලා බලාගෙන ලස්සන්ට ඒ රාජ්‍ය නායකයෝ හම්බ වෙන්න යනකොට ගිහිල්ලා ඔයාගේ ඔය දූෂණ විරෝධී ආණ්ඩුව ගැන සහ ඔයාගේ රටේ තියෙන ආයෝජන අවස්ථා ගැන ඒගොල්ලන්ව දැනුවත් කරන්න. ඒගොල්ලන්ගේ රටේ ව්‍යාපාරිකයන්ව අපේ රටට ඇවිල්ලා ආයෝජනය කරන මට්ටමට දිරිමත් කරගන්න. ඒ විදිහේ ලස්සනට වැඩක් කරන්න ඔයාට එතකොට අනිවාර්යයෙන් මේකේ ප්‍රතිඵල ලැබෙනවා. මොකද ඔයාගේ පාලන කාලය ඇතුළතදී ආයෝජන ගොඩක් ආවා කියන්නේ මිනිස්සු රස හම්බ වෙනවා, සල්ලි හම්බ වෙනවා, මිනිස්සුන්ට දිනුවක් තමයි. අපිටත් ඕනේ ඒක. අපි කාටවත් ඕනේ නැහැ නේ ඔය අසාර්ථක පාලකෙක් විදියට මේකෙන් බහැලා යනවා දකින්න. මොකද ඔයා අසාර්ථක වෙනවා කියන්නේ ඔයා නෙමෙයි ඔයා පුද්ගලිකව අසාර්ථක වෙන්නේ නැහනේ. රටේ ජනාධිපති විදියට ගෝඨාභය අසාර්ථක වුණේ ගෝඨාභය ගෙදර ගිහිල්ලා තාම කාලා බිල ඉන්නවනේ. රටේ කී දෙනෙකුට කන්න නැති වුණාද? රටේ ජනාධිපති අසාර්ථක වෙනවා කියන්නේ රට අසාර්ථක වෙනවා. ඒතකොට කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් අනි අනුර හෙට අනාගනි අනිද්දා අනාගනි අනුරත් අර ගෝඨාභය ගියේ පාරමයි කියලා අමු පිස්සෙක්. හරිද? එහෙම පිස්සෝ මේ රටේ තියාගන්න හොඳත් නැහැ. හරිද? අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුර තියෙන හැම අඩියම සාර්ථක වෙන්න ඕනේ. අනුර ගන්න හැම ඩිසිෂන් එකම සාර්ථක වෙන්න ඕනේ. අපි කරන්නේ ඩිසිෂන් වල වැරදි අඩුපාඩු තිබුණොත් ඒක හදාගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරන එක. මොකද සමාජයෙන් යම් ප්‍රෙෂර් එකක් ආවොත් සමාජයෙන් බලපෑමක් ආවොත් තමයි ওই රාජ්‍ය නායකයෝ Tamanට බලය හම්බුනහම කෙලින අමු පිස්සු ටික නවත්ත ගන්න. අපිටත් ඕනේ මේ පිස්සු ටික නවත්ත ගන්න. වහාම රුසියාවත් එක්ක පොඩි සාකච්ඡාවක් තියලා රුසියානු තානාපතිතුමාටත් එන්න කියලා පොඩි මේ වෙච්ච ඩැමේජ් එක කන්ට්‍රෝල් කරගෙන රුසියාව පැත්තෙත් ගිහිල්ලා ඉන්න. ගිහිල්ලා පූටින් එක්කත් පොඩ්ඩක් කතා කරලා එන්න. ඔයා ඊට සතියකට දෙකකට පස්සේ යුක්‍රේනයටත් ආයෙ ගිහිල්ලා ආවට කමක් නැහැ. මොකද ඒ දෙගොල්ලෝ ගහගත්තට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ඕනේ අපේ රටට වඩා යහපත් අනාගතයක් හදාගන්න. වර්තමාන දේශපාලනයේ මේ වර්තමාන භූදේශපාලනික තත්ත්වයන් එක්ක මේ අර රටට විතරක් යන්න අර රට නම් මෙහෙම යන්න එපා. එහෙම එකක් නැහැ. ලෝකේ හැම රටකටම යන්න. රටේ රාජ්‍ය නායකයා විදියට ඔයා අපිට වාසි සහගත හැම රටකටම ගිහිල්ලා අපිට ගන්න පුළුවන් හැමදේම අරගෙන අපෙන් දෙන්න පුළුවන් හැමදේම දීලා අපේ රට ලෝකේ ඒ තැන් වලට අරගෙන ගිහිල්ලා බොහොම ලස්සන්ට එන්න මේ වැරදිලා තියෙන වැරදීම වහාම හදාගන්න කියන එක තමයි මගේ ඉල්ලීම. රටේ රාජ්‍ය නායකයා විදියට අනුර දිසානායක මේ තමුත් ඒගම ගිහිල්ලා පොඩ්ඩක් ওই ගමේ අයත් එක්ක වාඩිලා කයි ගහන එකවත් කොහේ හරි තැනකට ගිහිල්ලා ඔය අපි අරයවල්නවා අපි මෙයාවල්නවා අපි බලාගමු ඒ වගේ කතා කියන එකවත් ඔය අහස උසට හදපු පිළිම විවෘත කරන්න යන එකවත් නෙමෙයි දැන් මේ වෙලාවේ ඕනේ. මේ වෙලාවේ ඕනේ ලෝකෙත් එක්ක එකතු වෙලා අපේ පංගුව වැඩි කරගන්න එක. නිසා මේ මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් සමාජයේ ඊටාම සුළු පිරිසකට විතරයි. බහුතරයක් ඉන්නේ අන්ත මෝඩයෝ. ඔයා ඕන බොමඩ වැඩක් කරලා આવොත් අනේ නෑ එහෙම අවුලක් නෑ. ඌව මොනවාද? එහෙම ප්‍රශ්නයක් නෑ. රාජපක්ෂලා රට ගිය විදියටද අපිත් රට යන්න ඕනේ. එහෙමයි. රාජපක්ෂලා රට ගිය විදිය වැරදි. රාජපක්ෂලා රට ගිය විදිය වැරදි හින්දා තමයි මිනිස්සු ඡන්දෙන් ඒගොල්ලන් එළෙව්වේ. හැබැයි ඒකෙන් පණිවිඩයක් දෙන්නේ නෑ. ඔයත් රට නොයා ඉන්න කියලා. එහෙම කවුරු හරි පණිවිඩය දෙන්න හිතාගෙන ඡන්දෙ ගෙවුවනම් උන් අමු මෝඩයෝ. ඔයාට ඡන්දෙ දීලා තියෙන්නේ හරි විදියට රට ගිහිල්ලා හරි විදියට අපේ රටේ ජනතාවට ප්‍රතිලාභ අරගෙන දෙන්න. ඒ බව ඡන්ද කියලාවත් මට ප්‍රාදේශීය ඡන්දයක් තියෙනවා මට මහමැතිවරණයක් තියෙනවා ඒකින්ද මට ඔයාලගේ රටවල් වලට එන්න බෑ මට අර සමුළුවට යන්න බෑ මට මේ සමුළුවට යන්න බෑ එහෙම කියන්න බෑ. රාජ්‍ය නායකයා විදියට ඔයාට වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරලා මේ රට ආසියාවේ දිදුලන රටක් බවට පත් කරන්න අනුර දිසානායක මහත්තයෝ ඔයා හොඳට හිතට අරගෙන තේරුම් අරගෙන වැඩ කරන්න.